ඔබතුමා දැන් මේ පක්ෂය දැන් මේ ගමින් ගමට උත්කෝතන කර මේ ආණ්ඩුව පෙරලන්න තමයි හදන්නේ. ආණ්ඩුව පෙරලන්න පුළුවන්ද මේගොල්ලෝ කියන જાති විවේචනයක් තියනවද ආණ්ඩුවට? ඔව් දන්නවාද මේ වෙනකොට මේ ජාත්‍යන්තර මට්ටමින් මුළු ලෝකයේම විශාල අර්බුදයකට පත් වෙලා තියෙන වෙලාවක්. මැද පෙරදිග ඇති වෙලා තියෙන යුද්ධමය තත්ත්වය නිසා මුළු රටේම මුළු ලෝකෙම ආර්ථිකය අඩපණ වෙලා සැපියුම් මාර්ග යන හිටලා බලශක්ති අර්බුදයක් මුළු ලෝකෙම වෙලාගත්තු වෙලාවක්. බංග්ලාදේශයේ වියට්නාම් වගේ රටවල් පවා පැය 4-5-6 විදුලිය විසන්ධි කරලා තියෙන වෙලාවක්. සැපියුම් මාර්ග අභිවෘද්ධි කරලා තියෙන වෙලාවක්. මේ වෙලාවේ ඉතාමත් ආයාසයෙන් ලංකාව තුල බලශක්ති වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ දේවල් ටික අඛණ්ඩව සපයා ගැනීම සඳහා ආණ්ඩුව විදිහට අපි කටයුතු කරලා තිබෙනවා. ඒ යුද්ධයේ ආරම්භයේදී යම් ගැටලුවක් මතුවුණා. නමුත් අපි ඉතාමත් ඉක්මනින් රාජතාන්ත්‍රික සම්බන්ධතා පාවිච්චි කරලා අපිට තියෙන සියලු හැකියාවන් පාවිච්චි කරලා ඒ අත්‍යවශ්‍ය සැපයුම් දාමය ආරක්ෂා කරන්න අපි සමත් වෙලා තියෙනවා. ඒ නිසා අප්‍රේල් මාසයේ අග වෙනකන් අපිට බලශක්තිය වල ලොකු අර්බුදයක් පවතින්නේ නැහැ. ඒවා ඉතාමත් හොඳින් කළමනාකරණය කළ ජනතාව අතර බෙදා හැරීම තමයි අපිට තියෙන වගකීම. නමුත් ලෝකයේ අනිත් රටවල් වල ඉතා විශාල අර්බුදයකට පත් වෙලා තියෙන වෙලාවක්. ඒතර ඒ නිසා මේකෙදී රටේ ජනතාව යම් විදිහකට මිල වැඩිවීම සිද්ධ වෙනවා බලශක්තිය වල තෙල් ගෑස් වල ඒ වගේම විදුලිය යම් මිල වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ නිසා මේ වළක්වන්න බැරි හේතු මත සිදුවෙන මේ මිල විචල්යන් පදනම් කරගෙන විපක්ෂය ඉතාමත් පරාදීන ලෙස ඉතාමත් නොගැලපෙන ලෙස අසංවර ලෙස ඒ වගේම අශිෂ්ට ලෙස මේ ඇති වෙලා තියෙන තත්වයන් පාවිච්චි කරලා ආණ්ඩු විරෝධී තත්වයක් රට තුළ හදන්න උත්සාහ කරනවා. මම කියන්නේ මේක සජිත් ප්‍රේමදාස මහත්මයාටයි ඔය නාමල් රාජපක්ෂ මහත්මයා ඇතුළු විපක්ෂයන කීප දෙනාටයි ඇරෙන්න අපේ රටේ සමස්ත ජනතාවම තේරෙනවා මේ ඇති වෙලා තියෙන තත්වයට ආණ්ඩු වගේ යුතු එකක් නෙමෙයි. මේක ජාත්‍යන්තර මට්ටමින් ඇති වෙලා තියෙන අර්බුදයක්. ඒක ආණ්ඩුව ඉතාමත් හොඳින් කළමනාකරණය කරමින් ඉන්නවා. මහන්සි වෙනවා. ජනතාව වෙනුවෙන් වැඩ කරනවා කියන එක මිනිස්සු දන්නවා. ඒ නිසා විපක්ෂය මොනතරම් උත්සාහ කළත් ඒගොල්ලෝ ගම් මට්ටමින් ගොඩනගන්න හදන විරෝධය ආණ්ඩුවට එරෙහිව ගොඩනගන හදන මතය කිසිදාක සාර්ථක වෙන්නේ නැහැ. මේ තමන් කරපු හොරකම් සහ අපරාධ වහගන්න දරන උත්සාහයක් කියන එක තමයි රටේ සාමාන්‍ය ජනතාව ප්‍රකාශ කරමින් තියෙන්නේ. රාජිත මහත්තයා නම් මේ අලුත් අවුරුද්ද විද්‍ය ආණ්ඩුව එලවන්න හදන්නේ. ඔව්. පැත්තකින් චම්පික මුතුමාත් මේ ගල්ලඟුරු ගැන කතා කරන මුතුමාට පුළුවන්ද මේ ගැන කතා කරන්න? ඔබ දන්නවා රාජ් සේනාරත් මහත්මයාගේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා 1.66 ලක්ෂයක් රටේ භාණ්ඩාගාරයේ ධනය තමන්ගේ පුද්ගලික සංචාරයක් සඳහා පාවිච්චි කළා කියලා ඔප්පු වෙලා තියෙන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඉතාමත් නුදුරු දිනයකදී අධිකරණයේදී කරුණු විභාග කරලා ඒ සම්බන්ධයෙන් අදාළ නීතිමය තත්ත්වයන් ක්‍රියාත්මක වීම නියමිතයි. ඒ නිසා රාජ් සේනාරත් මහත්මයා තමන් කරපු වංචා දූෂණ වහගන්න තමන්ගේ නායකයා කරපු මහජන මුදල් අවභාවිතාව නිසා තමන්ගේ නායකයාට සිද්ධ වෙන්න යන සන්තෑසිය බේර ගන්නත් ඒගොල්ලෝ මේ ආණ්ඩුව පෙරලන්න ලොකු උත්සාහයක් දරනවා. ඒක සාර්ථක වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගල්ලංගුරු වංචාවක් කියලවලා පාර්ලි චම්පික රණවක මහත්තයා ඇතුළු සමස්ත විපක්ෂයේම මොරගානවනේ නේද? පාර්ලි චම්පික රණවක මහත්තයා පොතක් ලියන්නත් ගියා. එතුමා ඒක කියලා අනිත් පැත්ත හැරනකොට එයා කලින් දුන්න වොයිස් කට් ටිකත් එළියට ආවා. ඒ නිසා දැන් එයා ඉතිහාසයේ කියපු දේවල් නොච්චෝලේ බලාගාරය පිළිබඳව දැන් එයාටම පාරාවල්ලක් වෙලා තියෙනවා. ඒ නිසා චම්පික රණවක මහත්තයෝ නිකන් උගුරට හොරා බෝත් බොණ්ඩලා ඇස් වෙන්න එපා. තමුන්නාසලා ඇතුළු පිරිස හොඳටම දන්නවා මෙතන වංචාවක් සිද්ධ වෙලා නැහැ කියන එක. මොකද තමුන්නාසලා කාලේ ප්‍රසම්පාදනයේට ගල්ලඟුරු ගෙන්වීම සඳහා ප්‍රසම්පාදනයට සම්බන්ධලා තියෙන්නෙම සමාගම් කීපයයි 3-4ක ප්‍රමාණයක්. ඒ ප්‍රසම්පාදනයෙන් තෝරාගත්තු සමාගමට ඒ ගල්ලඟුරු ටෙන්ඩර් ලබා දීලත් නැහැ. කැබිනට් ඇප්‍රූවල් එකේ වෙන වෙන සමාගම් වලට යාළුවන්ට දීලා තියෙන්නේ. එහෙම තමයි පාර්ලි චම්පික රණවක මහත්තයාලාට කාංචන විජේසේකරලා මහත්තයාලාට අජිත් පී පෙරේරා මහත්තයාලාට ඊට පස්සේ ඩී.බී. චානක මහත්තයාලාගේ ඉතිහාසය ඒක යාළුවන්ට දුන්නේ. ටෙන්ඩර් එක දානවා අඩුම ලන්සු දින සමාගම තෝරගන්නවා ඊට පස්සේ කැබිනට් එක රැස් වෙලා තීන්දුව කරනවා ඒ ටෙන්ඩර් එකෙන් තේරිච්ච නැති සමාගමකට තමන්ගේ යාළු සමාගමකට දෙන්න. ඒක තමයි මුළු ඉතිහාසෙම සිද්ධ කරලා තියෙන්නේ. මෙවර තමයි ලියාපන් සමාගම් 29න් සමාගම් 11ක් ලන්සු තියලා අඩුම ලන්සුවට දීලා තියෙන්නේ. ඒ නිසා ප්‍රසම්පාදනයේ කිසිම ගැටලුවක් මෙතන නැහැ. කිසිම දෙයකට ඇඟිල්ල දික් කරන්න බෑ. අඩුම ලන්සුවට දීලා තිනවා. හැබැයි ලැබිච්ච ගල්ලඟුරු වල ඒකේ අපි බලාපොරොත්තු වෙච්ච රේන්ජ් එක ඇතුලේ කැලිෆික් වැලියු එක 5960 ඇතුලේ ඒ ප්‍රමාණය ලැබිලා නැහැ සමහර ආපු නැව්වල. ඒකේ ගැටලුවක් තිබෙනවා. ඒ ගැටලුව පියමන් කරගන්න අපිට තියෙනවා ගිවිසුම් ප්‍රකාරව පෙනල්ටි ගහන්න. අපි මේ පෙනල්ටි ගහලා තිනවා.
ඩොලර් මිලියන ගානක පෙනල්ටියක් ගහලා තිනවා. දැනට ගොඩ බාලා තියෙන නැව් 13ටම අපි පෙනල්ටි ගහලා තිනවා. ප්‍රධාන නැව් 3ක් ෆේල් වෙලා තිනවා. ඒක ඩබල් පෙනල්ටි ගහලා තිනවා. ඒ නිසා ගිවිසුම් ප්‍රකාරව කරන්න පුළුවන් උපරිම දඩ මුදල අපි අය කරගෙන තිනවා. ඉදිරියට එන නැව්වලත් අපි ඒක කරනවා. ඒ කටයුත්ත කරනවා. ඒ නිසා මෙතන කිසිදු හිතයිෂී භාවයකින් තොරව මිත්‍රපාක්ෂික භාවයකින් තොරව යාළුකම් වලට මේ ගනුදෙනු ගිහිල්ලා නැහැ. විනිවිද පෙන විදියට ප්‍රසම්පාදනය කරලා අඩුම ලංසුවට දීලා ඒ ගිවිසුම් ප්‍රකාරව ලැබිච්ච නැති ගල්ලඟුරු වලට අපි දඩ ගහලා තියෙනවා. ඒ නිසා අපේ දෑත් පිරිසිදුයි. ඒ ඉතිහාසයේ වංචා දූෂණ කරපු කට්ටිය හිතනවා ඒ කරපු ඉතිහාසයේ කරපු දේවල් වර්තමාන අනුවත් කරනවා ඇති කියලා. නමුත් රටේ ජනතාව දන්නවා එහෙම එකක් නැහැ කියලා. මන්තුමා දැන් මේ පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් ගම්පොළ මහත්තයා මේ පොතක් ලියුවා. මහබලකාරව සාරාංශ කිව්වා. ඊට පස්සේ මහබලකාරයා නවකර කියපු සරත් විජේකර මහත්තයාත් එතන හිටියා. සජිත් ප්‍රේමදාස මහත්තයාත් එතෙන්ට ගිහිල්ලා කිය මොකක්ද මේ සම්බන්ධය ගැන ඊට පස්සේ තවත් මෛත්‍රීපාල මහත්තයා ගොඩාබේ මහත්තයා මේ ඔක්කොම එතන හිටියා. මේක ගැන කොහොමද දකින්නේ? පාස්කු ඉරිදා දිනේට තවත් නොබෝ දින කීපයක් තමයි අපිට තියෙන්නේ. තාමත් කෙටි කාලයක් තියෙන්නේ. මේ පාස්කු ඉරිදා දිනේට ඉතාමත් කෙටි දින ගණනාවක් තිබියදී පාස්කු ප්‍රහාරයට අදාළව 269ක් ඝාතනය කරපු අහිංසක දරුවෝ මල් කැකුළු වගේ පොඩි දරුවෝ ටික විනාශ කරපු මේ තිරස්චීන මේ බෝම්බ ප්‍රහාරයට පිළිබඳව සිදු කළ ලද පර්යේෂණවල තීරණාත්මක අවසානයකට දැන් අපි යමින් තිබෙනවා. ඒ නිසා ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ වගේම අධිකරණ පද්ධතිය, පොලිසිය මේ සියල්ල එකතු වෙලා මේ කටයුතු ඉතාමත් හොඳින් විමර්ශනය කරන වේගෙන් විමර්ශන කටයුතු කරනවා. ඒ නිසා අපි හිතනවා ඉතා ඉක්මනින් මේ තත්ත්වය රට හැම වෙලෙදරව් කරන්න පුළුවන් වෙයි කියලා. මේ වෙනකොට පාස්කු ප්‍රහාරය සිදු වෙද්දී හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානියා සුරේෂ් සලයි මහත්තයා අත්අඩංගුවේ ඉන්නවා. ඒ නිසා කරුණු කාරණා එළිදරව් වෙමින් තිබෙනවා. එතකොට මේ සම්බන්ධයෙන් සුරේෂ් සලයිගේ අත්අඩංගුවේ පස්සේ ඊළඟට ඇත්තට මේ ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච පුද්ගලයෝ කලබල වෙලා තිබෙනවා. සලයේගෙන් පස්සේ සලයේ එළිදරව් කරන දේවලුත් එක්ක ඊළඟට අත්අඩංගු ගැනීමට නියමිතයි තමන් කියලා ඒගොල්ලෝ හිතනවා. සරත් තීරසකර එහෙම හිතනවා, උදේගම්මපිල එහෙම හිතනවා, ගෝඨාභය රාජපක්ෂ එහෙම හිතනවා. මොකද අවංකව මේ විනාශය කරපු මේ ඝාතනය සිදු කිරීම සඳහා දායක වෙච්ච සමහර දේශපාලකයෝ කලබල වෙලා තිබෙනවා තමන් ඊළඟට ගනී කියලා. තාම පරීක්ෂණ තුලින් කිසිදු දේශපාලකෙන් නම් කළා නැහැ. හැබැයි කට්ටිය කලබල වෙලා තියෙනවා. ඒ නිසා සරත් වීරසේකර මීට කලින් පොතකොත් ලියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරපු නවුෆර් මෞල්වී තමයි මහමලු කරකෝ කියපු සරත් වීරසේකර ඊයේ මම දැක්ක දේශනයට ගිහිල්ලා ඉන්නවා අහගෙන ඉන්නවා. ඒක කියනවා හෂිම් සහරාන් තමයි මේක මහමලු කරු කියලා. ඒකට අප්පුඩි ගහනවා. ඒකට අනුමත කරනවා. ඒතර ඇත්තටම කවුද මහමලු කරු? හරිද? මෞලවීද? එහෙම නැත්නම් සහරාන්ද? එහෙම නැත්නම් වෙන කෙනෙක්ද? හරිද? මේකේ ලොකු ගැටලුවක්. ඒ නිසා කට්ටිය අර කෙහෙල්කන්ට කලින් හොරා වැට පැල්ලලා තියෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන මහතුරුනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ ඉතාමත් හොඳ පරීක්ෂණයක නිරත වෙනවා. පරීක්ෂණයක නිරත වෙනවා. ඒ ඉතාමත් කෙටි කාලයක් තුල ඇත්ත මහා මොලකර මේක පිටිපස්ස තිබුණු හදිසි හස්සේ කවුද කියලා එළිදරව්වේ. එතකොට ওই කාටත් සිද්ධ වෙයි. අධිකරණයේ හැමුවේ පෙනී ඉන්න දඬුවම වරදට දඬුවම ලබන්න. ඒ නිසා කලබල වෙන්න එපා. තව ඔය හිටිය වගේ පොඩි දවසක් ඉන්න. අවසන් වශයෙන් සිංහල අලුත් අවුරුද්ද මිනිසුන් සතුටින් කිරිපැත් කැල්ලක් ගන්න පුළුවන් වේද? ඒ මාතෘකයක් හැදී. ඔව් ඒ වගේ මට අමතක වෙච්ච පොඩි කැලලක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාත් ගිහිල්ලා වාඩි වුණා. මේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරු කවුද මේකේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සහරාන් කියලා ගම්මන්පිල මහත්තයා කියන දේශනය අහගන්න සජිත් ප්‍රේමදාස මහත්තයාත් අනේ මේ අලකලංචි ඇස්සෙම ගිහිල්ලා වාඩි වෙලා තියෙනවා. ඉතින් අපි සජිත් ප්‍රේමදාස මහත්තයාට අනුකම්පා කරනවා. හරිද? මේ මහා දෙවන්ත විනාශයක් සිද්ධ වෙලා මනුෂ්‍ය ජීවිත විනාශ කරපු මේ ප්‍රහාරයට වගකිය යුතු එකින් එක එළිදරව් වෙද්දී සජිත් ප්‍රේමදාස මහත්තයෝ තමුන්නාසෙත් ගිහිල්ලා බෙල්ලා තියලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන් හැම දෙයකටම සජිත් ප්‍රේමදාස මහත්තයා මේ වෙලාවේ මැදිහත් වෙමින් තියෙනවා. කනගාටුයි එතුමාගේ තියෙන දේශපාලන දැනුම් පිළිබඳව. ඔහු ඉතාමත් අසාර්ථක උත්සාහයෙන් යෙලෙනවා ආණ්ඩුවට එරෙහි මතයක් ගොඩනගන්න. ඒ වගේම තමයි මේ සිංහල අලුත් අවුරුද්ද අපි දැන් අප්‍රේල් මාසය තුල ඉන්නේ. අලුත් අවුරුද්දේ තව තියෙන දින කීපයක්. ඒ නිසා ලෝකෙ තුල ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්වය අපි දන්නවා අපි කාටත් සැලසුම් සුසුම් පොදක් කියලා තියෙන අවස්ථාවක් නෙමෙයි. අපිට තියෙන ඉතාමත් වටිනා අවස්ථාවන් ගිලිහන තත්වයක් ලෝක මට්ටමින් අපිට දකින්න පුළුවන්. ප්‍රශ්නකාරී තත්වයක් දකින්න පුළුවන්. නමුත් අපි උපරිම උත්සාහ කරනවා ශ්‍රී ලංකාව කියන අපේ මේ ජාතික රාජ්‍යය තුල අපේ ජනතාව භුක්ති විඳින ප්‍රධානම සංස්කෘතික උත්සවයක් වෙච්ච මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෝකයේ මොන කැළඹීම ආවත්
බලශක්ති අර්බුදයකින් තොරව සපයා ලබා දීමත් ඒ වගේම ආහාර ගැටලුවකින් තොරව සමස්ත ජනතාවට ආහාර සැපයීමත් මේ කියන සැපයුම් දාමය ශක්තිමත් කිරීම සඳහා උපරිම වෙර යොදලා අපි වැඩ කරමින් තියෙනවා. ඒසත් දැනට අප්‍රේල් මාස අවසානකම් කිසිම ගැටලුවක් නැහැ. නමුත් රටේ ජනතාව ඉල්ලා සිටිනවා අපි බලශක්ති සුරක්ෂිතභාවය කල්පනා කරලා වැඩ කරමු. ඒ වගේම අනිකා ගැනත් හිතමින් පොදුවේ රටේ ඇතිලා තියෙන ලෝක මට්ටමේ ඇතිලා තියෙන අර්බුදය පිළිබඳවත් අවධානය යොමු කරගෙන අපි සිංහල අලුත් අවුරුද්ද ඉතාමත් හොඳින් සමරමු. ඒ ප්‍රීතිවෙමු, ඒක සමරමු. ඒ සංස්කෘතික මංගල්‍ය වෙනුවෙන් අපි කවුරුත් සූදානම් වෙලා කටයුතු කරමු. නමුත් ලෝක මට්ටමේ ඇතිලා තියෙන මේ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අවබෝධයක්, හැඟීමක්, පොදු සමාජ වගකීමක් පිළිබඳව හිතේ ධාරණය කරගෙනත් අපි කටයුතු කරමු කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.